කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්. මම JVP එකෙන් අහන්න කැමති තවමත් ඔබ පවන ගී ප්‍රසංගවල යන සින්දු වලට එකඟද? හැබැයි එකඟ නම් මේ ඔබ ක්‍රියාත්මක වෙන්නේ ඒ ගීතවලට එරෙහිව එදා කියපු දේවල් වලට අංශක 180ක් විරුද්ධව එදා පාලකයන්ට ඔබ ගීත වලින් කියපු කාරණා ටික සහ ඔබ එකඟ වෙච්ච දේවල් විරුද්ධ වැඩේ තමයි මේ කරමින් ඉන්නේ. ඔබතුමාටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මහ ජනතාවගේ වේදනාවන් අසාධාරණයන් වෙනුවෙන් කටයුතු කරන්න තියෙන මේ කාරක සභා විවාදයට මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. ඉතින් ඇත්තටම මහජන පෙත්සම් කාරක සභාව කියලා කියන්නේ මට පෙර කතා කරපු മന്ത്രിතුමාලා කියපු විදිහටම ජනතාවට සිද්ධ වන අසාධාරණකම් පැමිණිලි ලෙස ඉදිරිපත් කරපුවාම ඒවා පරීක්ෂා කරලා බලලා අදාළ ආයතන වලට තම නිර්දේශය යොමු කරන කොමිසම කියලා කිව්වොත් නිවැරදියි. ඉතින් පළවෙනියටම මම කැමති ආණ්ඩුවට යෝජනාවක් කරන්න මේ පෙත්සම් කාරක සභාවෙන් ඉදිරිපත් කරන නිර්දේශයන් අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරනවද කියලා බලන්න පසු විපරමක් සිදු කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. අසරණ ජනතාව ඇවිල්ලා මේ පැමිණිලි විභාග කළාට පස්සේ සැබෑවටම ඔවුන්ගේ අපේක්ෂාවන් අසාධාරණයන් වලට පිළිතුරක් ලැබුණද කියලා පසු විපරමක් සිදු කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි වර්තමාන ජනාධිපතිතුමා කලින් කිව්වා කියලා කතාවක් මේ മന്ത്രിතුමෙක් කිව්වා නිලධාරී වාදයේ මගින් සිදුවන අසාධාරණයට පිළිතුර තියෙන්නේ මේ කාරක සභාවේ කියලා. ඉතින් මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි වර්තමාන ජනාධිපතිවරයා മന്ത്രി ලෙස ඉද්දි දැකපු නිලධාරී වාදය අවසන් කරන්නට මේ වසර දෙකක කාල සීමාව තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා ඉදිරි කතාවක මේ රටට මේ සභාවට හෙළි කරනවා නම් ඒකත් වඩා සුදුසුයි කියලා හිතනවා. ඒ වගේම තමයි මේ විවාදයේදී ඇහුණු දෙයක් තමයි පෙත්සම් කාරක සභාව වඩාත් ශක්තිමත් කරන්න අනෙකුත් ආණ්ඩු කාල සීමාවට වඩා මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක වෙච්ච බව. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණාවක්. හේතුව ලංකාවේ බිහි වෙච්ච සෑම ආණ්ඩුවක්ම යම් දේවල් කරපු නිසා තමයි අද දවසේදී මේ රට අපිට මේ විදියට ලැබුණේ. මේ ආණ්ඩුව බලයට එන්න කලින් මොකුත්ම කරේ නැහැ. මේක විතරයි ඔක්කොම කළේ වගේ කියන ආණ්ඩුවකුයි මීට කලින් හිටපු ආණ්ඩුත් බොහෝ දේවල් කළා කියන පක්ෂයක ඉන්න සමාජිකයෙකුයි අතර සිදුවන සංවාදයක් තමයි මේක. ඒ නිසා මේ ආණ්ඩුවේ ඒ වගේ අලුත් ඵලදායී වැඩ සිද්ධ වීම අපි අගය කරනවා. ඒවා මේ කලින් ඒවා අගය නොකරන්න තියෙන JVP කුහකත්වය අපි තුල නැති නිසා ඔබේ මහන්සිය උත්සාහය අගය කරනවා විශේෂයෙන්ම. ඒ වගේම තමයි මේ වගේ අසාධාරණකම් පිළිබඳව කතා කරද්දී ඊළඟ කාරණාවට අපි ආවොත් ඒ නිසා මේ පෙත්සම් කාරක සභාව තව තවත් ශක්තිමත් කරන්න ගත හැකි ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලමින් ඊළඟ කාරණාවට එනවා අද දවසේ විවාදයට ගත්ත තවත් එකක් තමයි මේ කෝපා කමිටු සහ කෝප් කමිටු කාරක සභාවල නීතිමය ක්‍රියාකාරීත්වයේ පිළිබඳව. ඉතින් ඒකට අදාළව මට කියන්න තියෙන දේ තමයි මට කලින් කතා කරපු മന്ത്രിතුමාගේම අදහස ගත්තොත් නීතිපති දෙපාර්තමේන්තුවට මේක යොමු කරපුවාම ඒවා විභාග වෙලා නැහැ කියලා කියනවා. එහෙනම් අපි මොකද්ද උත්තරය විය යුත්තේ? ඒ ආයතන වඩාත් කාර්යක්ෂමව ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන පහසුකම් ටික දෙන්න ඕනේ. එහෙම නැතුව නීතිපති දෙපාර්තමේන්තුව සතුව පවතින, එහෙම නැත්නම් අධිකරණය සතුව පවතින, එහෙමත් නැත්නම් අල්ලස් කොමිසම සතුව පවතින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින ක්‍රියාන්විතයන් ක්‍රියාකාරීත්වයන් පාර්ලිමේන්තුවට ගැනීම නෙමෙයි. පාර්ලිමේන්තුව තියෙන්නේ ඒවට අවශ්‍ය නීති අනපනත් ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ මොහොතේදී මේ කරන්න උත්සාහ කරන්නේ කෝපා කමිටුව හෝ කෝප් කමිටුව හරහා මේ ඇතිවන ගැටලු විසඳන තැනක් බවට මේක පත් කරගන්න. එතනදී ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ සාකච්ඡාවට එමත් නැත්නම් මේ පරීක්ෂණයට දායක කරගන්න රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ පැත්තෙන් අදහස ඉදිරිපත් කරන්නට ඒ මොහොත අවස්ථාවක් වෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කණ්ඩායම තමන්ගේ අභිමතය පරිදි සහ ඒ මොහොතේදී එන අදහස් වලට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම තමයි දිගින් දිගටම දකින්න ලැබෙන්නේ. ඉතින් මේ දක්වා ආපු ආණ්ඩුත් මේ ආණ්ඩුවත් මේ විවිධ කමිටු හරහා තමන්ගේ පාලන බලය පවත්වාගෙන යන්න විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කළා.
උදාහරණයකට කිව්වොත් මේ ආණ්ඩුව බලයට එන්න කලින් හැමදාම කෑ ගහපු එකක් තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. රාජ්‍ය බලය පවත්වාගෙන යන්න කලින් ආණ්ඩු භාවිතා කළා. ඉතින් මේක දැනුත් භාවිතා කරනවා. ඊට අමතරව ඔන්ලයින් සේෆ්ටි බිල් එක ICCPR පනත මේවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා කළා. ඉතින් වර්තමානයේ මම දකිනවා මේ කෝප් කමිටුව කෝපා කමිටුව වගේ දේවල් හරහාත් මේ වැඩේම කරගන්නට ආණ්ඩුව ජනප්‍රිය දේශපාලන මතවාදයේ දිගේ ඉදිරියට යන්න දරන උත්සාහයක් නිසා එහෙම නැතුව ඇත්තටම මේක හරහා රටට වැඩක් කරන්න දරන උත්සාහයක් හැට මම මේක දකින්නේ නැහැ. ඒ නිසා මේකට කෙලින්ම මගේ විරෝධතාවය පළ කරනවා මගේ කතාව ඇතුළේදී. විශේෂයෙන්ම මිතුරන්ට සැමදේ නීතිය සතුරන්ටයි කියන පේරු රටේ කියමන වර්තමාන ආණ්ඩුව බොහොම අපූර්වට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අවශ්‍ය කරන ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලට අදාළ කමිටු භාවිතා කරන්න උත්සාහ කරනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා එහෙම කියලා මොකද්ද යෝජනාවක් තියෙන්න ඕනේ විපක්ෂයේ පැත්තෙන්. යෝජනාව තමයි කෝප් කමිටුව හෝ වෙනත් ඕනෑම කමිටුවක් කරහා මේ විමර්ශනයන් සිදු කරලා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඒ ලබා දෙන තොරතුරු වලට අනුව විමර්ශනය සිදු කළාට පස්සේ ඒ විමර්ශනයෙන් අනතුරුව පෙර ආකාරයටම නීතිපති දෙපාර්තමේන්තුවට මේක යවලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණය මගින් මේ වැරදි වලට දඬුවම් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. ඒක කරන්න මොනවා හරි ප්‍රායෝගිකව කාර්යක්ෂමතාවයේ අඩුයි නම් නිලධාරී ප්‍රශ්න තියෙනවා නම් මූල්‍යමය ප්‍රශ්න තියෙනවා නම් පහසුකම් අඩුයි නම් කරුණා කරලා ඒවාට මුදල් වෙන් කරන්න. එහෙම නැතුව වෙන ආයතන සතුව ක්‍රියාත්මක වීමට තියෙන වෙන ආයතන අඩපණ කරලා ඒ සියල්ල පාර්ලිමේන්තුව පැත්තට අරගෙන මේක ඍජුව කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා හොඳයි එහෙනම් පාර්ලිමේන්තුවට එන්නේ නැතුව එකපාරම නීතිපති දෙපාර්තමේන්තුවේම නඩුවකට ගියා නම් හේතුව උසාවියට යවන්න ඕන වැඩ නීතිපති දෙපාර්තමේන්තුව හරහා මම දකින්නේ පාර්ලිමේන්තුවට අරගෙන ජනප්‍රිය දේශපාලනයේ ක්‍රියාත්මක කරන්න දරන උත්සාහයක්. මෙහෙම නම් අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සින්දු තියනවා 1988-89 කාලේ. එක තැනක තියෙනවා පදපේලියක් කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්. මම JVP එකෙන් අහන්න කැමතියි තවමත් ඔබ පවන ගී ප්‍රසංගවල යන සින්දු වලට එකඟද? හැබැයි එකඟ නම් මේ ඔබ ක්‍රියාත්මක වෙන්නේ ඒ ගීතවලට එරෙහිව එදා කියපු දේවල් වලට අංශක 180ක් විරුද්ධව එදා පාලකයන්ට ඔබ ගීත වලින් කියපු කාරණා ටික සහ ඔබ එකඟ වෙච්ච දේවල් විරුද්ධ වැඩේ තමයි මේ කරමින් ඉන්නේ. නිසා තවමත් ඔබ පවනට එකඟද කියලා මේ මොහොතේදී මම අහන්න කැමතියි. නිසා ඉතින් මේකෙන් මම කියන්න උත්සාහ කරන දෙයක් තියෙනවා. ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරන අවස්ථාවක්. ඒ නිසා ජනප්‍රිය දේශපාලනය ආණ්ඩුවේ ඉදී ඔබ සතුටු කරන අතරතුර පාලන බලය ගිලිහි ගිය පසු එහි වේදනාව බොහෝ සෙයින් ඔබට දැනෙන්න ඉඩ තියෙනවා. මම මේක තවදුරටත් විග්‍රහ කළොත් දැන් මේ කෝප් කමිටුව හරහා පෞගිය දවස්වල අපි දැක්ක ගල් අඟුරු වංචාව විමර්ශනයේ වෙච්ච විදිය. ආණ්ඩුවේ නියෝජිතයන් එතනදී වංචාවක් සිදු වුණේ නැති බව ඒත්තු ගන්නන්නට දරන උත්සාහය රූපවාහිනී තිරය හරහා රට දැක්කා. ඕනම ආණ්ඩුවක් එහෙමයි. තමන්ගේ ආණ්ඩුව ඇතුලේ මොනවා හරි වරදක් සිද්ධ වුණාම පුළුවන් තරම් උත්සාහ කරනවා මේක එහෙම උනේ නැහැ කියලා කියන්නේ. මම දැක්කා ඊයේ කියනවා මේකෙන් ලක්ෂ බිලියන 4.5ක් කෝටි 450ක් ලක්ෂ 45000ක් පාඩුනා කියලා. ලක්ෂ 45000ක් පාඩුනා කියලා ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලක්ෂ 45000ක්. මම අහනවා ඔබ නීතිය ක්‍රියාත්මක කිරීම දූෂණය නාස්තියට විරුද්ධව කතා කරන ආණ්ඩුවක් කෝ දැන් මේ වෙනුවෙන් බොහොම ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබ කියනවා මේවා කාර්යක්ෂම නැහැ පරණේව කාර්යක්ෂම නැහැ කෝ දැන් මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය. එවනම් මේකෙන් පෙන්눔 කරන්නේ ඔබ නැවත වතාවක් ඔබේ පාලන බලය පවත්වාගෙන යන්නට දූෂණය වංචාව නාස්තිය කියන දේවල් මෙවලමක් ලෙස පාවිච්චි කරනවා මිසක් ඇත්තට මේ දේවල් නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම උත්සාහ කරනවා නම් මේ වෙද්දී ඔබ කන්ටේනර් 323 පිළිබඳව අදාළ නිලධාරීන්ට ඇමතිවරුන්ට ඒ වලට නිර්දේශ කරපු අයට නීතිය ක්‍රියාත්මක කරලා ඉවර වෙන්න ඕනේ. ඊට අමතරව මම පෙර සඳහන් කරපු ගල් අඟුරු වංචාවෙන් ලක්ෂ 45000ක් විනාශ කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්න ඕනේ. ඉන්ධන වැඩි මිලට ගත්තා කියලා වෙන රටක ඉන්න පුද්ගලයෙක් වෙන බැංකුවක ඉන්න ප්‍රධානියෙක් කියනකම් මේ පාර්ලිමේන්තුවට හෝ එහෙම නැත්නම් වෙන ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි වෙන කිසිම තැනකට ඔබ දැනුවත් කළේ නැහැ. එහෙමනම් කෝ දැන් ඒ දේවල් වල සිද්ධ වෙච්ච මූල්‍යයන් පිළිබඳව විගණනයන් ඔබ සිදු කරලා තියෙනවද? කෝ ඔබේ අවංකභාවය කතා කළාට එහෙම දේවල් වෙනවද? ඊට අමතරව පෞගිය කාලේ අර ප්ලග් බේස් වගේක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හයි කරන්න ගිහිල්ලා ළඟටම ඇවිල්ලා නතර කරගත්ත ඒ වංචාව හෙලි වෙච්ච නිසා මාධ්‍ය හරහා ඊට අමතරව අවසාන වශයෙන් මේක යනකොට මතක් කරමින් යනකොට රීබිල්ඩින්
ශ්‍රී ලංකා කියලා අරමුදලක් ඔබ නිර්මාණය කළා කියලා කිව්වා. ඒකට තමයි දිත්වා සුනිකුණාටුවෙන් වෙච්ච කරදර වලට අවශ්‍යයි උදව් කරන්න මුදල් ටික දාන්න කිව්වේ කියලා කිව්වා. අග්‍රාමාත්‍යතුමියම එක අවස්ථාවක පාර්ලිමේන්තුවේ කියනවා එහෙම ගිනුමක් තියෙනවා භාණ්ඩාගාරයේ ඒක සුරක්ෂිතව තියෙනවා. හැබැයි රීබිල්ඩින් ශ්‍රී ලංකා නෙමෙයි ඒක කියලා. ඒතකොට ආයේ මොකක්ද එකෙන් කියවෙන්නේ? මේක නිකන් හරියට කිව්වොත් එහෙම අර වෙසක් කාලෙට නැති දන්සලකට පින්පත්‍රයක් අරන් ගිහලා ගම් වලින් සල්ලි එකතු කරනවා වගේ වැඩන්නේ. සල්ලි ටික තියෙනවා රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා එකක් නැහැ. ඉතින් මම නැවත ඔබට කියනවා මේ සියල්ල අනාගත ආණ්ඩුවක ඔබට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන වැඩ. හැබැයි ඉතින් මම නැවත කියන දේ තමයි ඔබ අද ජනප්‍රිය දේශපාලනයේ වෙනුවෙන් මේ දේවල් භාවිතා කළාට ඔබට මේකේ ඵල විපාක විඳිද්දී ওই දේවල් මතකයේ තියාගන්න. ඊළඟ එක තමයි දූෂණය, නාස්තිය, හොරකම නැවැත්තුවාම සියල්ල සාර්ථක වෙනවා කියන දේශපාලන සටන් පාඨයෙන් තමයි ඔබ බලය ගත්තේ. මම ඔබෙන් අහන්න කැමතියි. මට දැනගන්න ලැබිච්ච වාර්තාවක් තියෙනවා රූපවාහිනී සංස්ථාව ගිය අවුරුද්දේ පාඩුයි. ස්වාධීන රූපවාහිනිය පාඩුයි. ගුවන් විදුලි සංස්ථාව පාඩුයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාඩුයි. සතොස කෝටි 53ක් පාඩුයි. ලක්ෂ 5300ක් පාඩුයි. ශ්‍රී ලංකන් එක පාඩුයි. දුමුරු සීනි කඩ දාන්න ආපු සංකා සීනි සමාගම ලක්ෂ 32000ක් පාඩුයි. ඉතින් මම අහන්නේ කවුද මේ සල්ලි ටික හොරකම් කරන්නේ? මොකද ඊට කලින් හිටපු ආණ්ඩුවල මේම පාඩුනා කිව්ව ගමන් මොකද්ද කිව්වේ මෙතන ඉඳන් අනුර කුමාර මේ ටික හොරකම් කරනවා. මේ ඇමතිවරු හොරකම් කරනවා. දැන් මම අහන්නේ මේ පාඩුන් වෙනවන්නම් දිගින් දිගටම කවුද මේ සල්ලි හොරකම් කරන්නේ? හොරකම් කරන්නේ නැත්නම් කොහොමද පාඩුව වෙන්නේ? අතීතයේ වෙච්ච පාඩු හොරකම් වෙන්නයි ඔබේ ආණ්ඩුවේ පාඩු හොරකම් නොවෙන්නයි මොකද්ද තියෙන තර්කය? ඒ නිසා ඔබතුමාගේ කාලය අවසానයි. අවසන් කරනවා. ඔබ ඉදිරිපත් කරපු සියලු තර්කයන් මේ කරුණු කාරණා වලින් පැහැදිලි නැහැ. ඒවා සියල්ල බලය දිනා ගැනීම උදෙසා මිසක් වෙනත් කිසිදු කාරණාවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නෙමෙයි මේවා ආවේ කියලා. නිසා ඉල්ලීමක් කරන අවසාන වශයෙන් ගැටලුවක් ආපු මොහොතේදී QR සිස්ටම් එකක් ගෙනාවා. QR සිස්ටම් එක ගෙනලා මිනිස්සුන්ගේ ගමන් මාර්ගය සීමා කළා. මේ වෙද්දී ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා ලෝක වෙළඳ පොලේ. ඉන්ධන මිල අඩු වෙලා තියෙද්දි ඇයි ඔබ තවමත් QR සිස්ටම් එක අයින් කරලා නැවත මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය ගෙන යන්න උදව් කරන්නේ නැත්නම් ඔබට අවශ්‍ය මිනිසුන්ගේ ජීවිත සීමා කරන්න. ඒ නිසා අවසාන වශයෙන් කියනවා ඔබ කියන දේවල් ප්‍රායෝගිකවත් කළොත් මේ රට ලස්සන වෙයි. හැබැයි ඔබ හදන්නේ අනපනත් පාලන තන්ත්‍රයේ දිගටම පවත්වාගෙන යන්න නම් ඒකේ ඵල විපාක ඔබ කියන 76 වසර ඇතුළේම අතීතයෙන් ගන්න තියෙන පාඩම් වලින් ඉගෙන ගන්න කියලා කියනවා. මේ මොහොතේදී සිනහ වෙන ඔබම මේ අනපනත් නිසා අනාගතයේදී කඳුළු සල්න බව මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නා.